තමුසෙට කොහෙන්ද ඔච්චර හයියක්? තමුස මේ දවසින් දවස වෙනස් වෙන්න ආරන්නේ. තමුස කොහොමද මගේ අම්මට එහෙම කතා කරේ? පුතේ ඔයාට මොනව වෙලාද? පිස්සු හැදෙනද? අයියෝ දැන් බොරුවට රඟපාන්නේ. ඔයාට මේකනේ කරන්න ඕනුනේ. දැන් සතුටුද? මිනිස්සු හරි. මිනිස්සුන්ට දෙයක් එකපාරක් පාවිච්චි කරාට පස්සේ ඒකේ වටිනාකම අඩු වෙනවා. නිපුණ ඔයාටත් එහෙමයි. ඔයාට බඳිනකම් විතරයි මගේ වටිනාකම තිබ්බේ. දැන් ඔයාට මගෙන් කිසිම වැඩක් නැහැ. මම යනවා. ඉතින් යනවා. මේ සම්බන්ධ කොහොමද නතර වෙන්නේ හේතුව මම නෙවෙයි. ඔහෙගේ අම්මා. එයා හැමතිස්සෙම තමුසට කෝල් කර කර ඔහෙගේ ඔළුව කෑවනේ මගේ වැරදි කීය. කෝල් එකක් ගත්තොත් ඔහෙගේ අම්මා කියන්නේ මගේ වැරදි විතරයිනේ. ඔයාට මේක දැම්ම තේරෙන්න ගන්න නෑ නර්තන හරිද? අපේ සම්බන්ධයෙන් නතර වෙච්ච දවසට තමයි තමුසට මේක තේරෙන්නේ මං කියන්නේ මොකද්ද කියලා. පුතේ ඔයත් ඕනෝටලා කලබල වෙලානේ. එයා තාම පොඩිනේ. ඔයා එක අඩියක් හරි පස්සට තියලා ඔයාලා දෙන්නගේ සම්බන්ධය රැක ගන්න. අම්මේ මම එයා තේරුම් ගන්න පුළුවන් හැම විදියටම තේරුම් ගත්තා. මමත් බලාගෙන හිටියේ එයා වෙනස් වෙවි කියලා. එයා වෙනස් වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි අම්මේ මේ සම්බන්ධේ නතර වෙන එක. අඩියක් නෙවෙයි අම්මේ. මං එයා වෙනුවෙන් කීපාරක් ඉවසලා තියේ. අනේ දුවේ යන්න එපා. මං කියන දේ අහන්න. පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න. දුවේ කියන දේ අහන්න දුවේ.